අයිබෝන් අද 2026 මාර්තු 27 තෙල් මිලයි ලෝක වෙළඳ පොලේ තෙල් මිලයි ලංකාවේ තෙල් මිලයි මේ දෙක සම්බන්ධ කරලා 2021යි අද දවසේ වැටනාකමයි ගැන විමල් වීරවංශ කියන හිටපු ඇමතිවරයා විස්තරයක් කරනවා. මං හිතන්නේ මේ පුද්ගලයා කියන දේවල් එච්චර ගණන් ගන්න ඕනේ කියලා. හරි හමං අධ්‍යාපනයක් නැති මිනිස්සු රවටලා දේශපාලනඥයෙක් විදියට පරිණිත බවක් පෙන්වුවට මොහු එදා ඉඳලම කතා කරලා තින්නේ නියම ගොන් කතා. කොකට අපි මේ සම්බන්ධයෙන් විමල් වීරවංශගේ මාධ්‍ය සාකච්ඡාවට අදාළ වීඩියෝ බලලා ඉඳිමු. ඔබ දන්නවා මෑත ඉතිහාසයේ මෑත අවුරුදු 20ක ඉතිහාසයේ තෙල් මිලේ තුන්වෙනි වැඩිවීම වුණේ 2022. රුසියානු යුක්‍රේනය හා රුසියාව සම්බන්ධ යුද්ධමය තත්ත්වය නිසා. ඒ වෙලේ 2022 ජනවාරි ඩොලර් 89 බැරල් එකක්. පෙබරවාරි ඩොලර් 97යි බැරල් එකක්. මාර්තු ඩොලර් 117යි බැරල් එකක්. අද තාම 117ට ගියේ නෑ. ඊයේ රෑ මම බැලුවා ඩොලර් 98.8යි. ඊට කලින් ගියේ 105යි 110යි අතර. නමුත් මොකද රුසියාව ලෝකයේ ඉහළම ඉන්ධන සැපයුම් කරුවෙක්. ඒ වගේ මේක සම්බාධක දැම්මා ඉන්ධන දෙන්න බැරි වුණා වෙළඳපොළට. ඒ ගැටුමත් එක්ක එතකොට ඉන්ධන වල ඉල්ලුම වැඩි, සැපයුම අඩුයි, මිල ඉහළ ගියා. 2022 මාර්තු වෙනකොට රුපියල් 117 වුණා, ඩොලර් 117 වුණා බැරල් එක. ඒ වෙලාවේ ලංකාවේ තෙල් බිල කීයද? දැන් 117 වෙච්ච වෙලාවේ මම මේ කියන්නේ. භූමි තෙල් රුපියල් 87යි. පෙට්‍රල් 177යි. ඩීසල් 121යි. අන්න හොරා කන කාලේ. මේ හොරා නොකනවායයි කියන පුනරුද කාලේ කොහොමද? දැන් මේ විස්තරය අහලා හොඳින් කල්පනා කරලා බලන්න. මේ කියන 2021 අවුරුද්දේ ඩොලර් එකේ ලංකාවේ කන්වර්ෂන් රේට් එක රුපියල් වලින් තිබ්බේ 186 ඉඳලා අන්තිම කාලේ වෙනකොට ආර්ථික කඩාවැටෙච්චි 200ට වෙනකන් ඉහළ ගියා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, කාටවත් මතකයි මේ කාලේ වෙච්ච හැටි. අද US ඩොලරය ශ්‍රී ලංකා රුපියල් වලින් 312ක් වෙනවා. මේක මේ විමල් වීරවංශ දන්නේ නැති වුණාට ඕන කෙනෙක් දන්නවා. දැන් ඒ කාලේ තෙල් බැරල් එක මිල ඩොලර් වලින් මෙච්චරයි, අද ගාන මෙච්චරයි කිව්වට මේ මිල ගාන නියමයට සංසන්දනය කරන්න බෑ ඩොලරේ රුපියල් වගේ ගණනයට ගන්නේ නැතුව. ඒ කාලේ ඩොලර් එක වැඩිමුණ රුපියල් 200යි, අද 312යි. ඒක හින්දා මේ මනුස්සයා මොනවා කිව්වත් අපි සිහිබුද්ධියක් ඇතුව කල්පනා කරලා බලන්න ඕනේ. දැන් ඒක අපි තවත් කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ ගෝඨාභය යුගය ගැන. නමුත් ඊට කලින් ඉඳලා රාජපක්ෂ යුගයේ පුරාම තිබ්බේ තෙල් සංස්ථාවෙන් ඊටාම පාඩු ලබන ආයතනයක් විදියට මිල අඩුවෙන් තියාගන්න ඔවුන් කරේ ණය වෙවි අන්තිමට තෙල් සංස්ථාව බංකොලොත්ම කරලා දැම්මා. අන්තිමට කරගන්නම දෙයක් නැති තැන ඒ බර පැටවි භාණ්ඩාගාරයට. අද තෙල් සංස්ථාව ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට නෙවෙයි. ජාත්‍යාලය රණවිරුව අන්තර්ජාතික කුමන්ත්‍රණ වන්ද පේති වන්ද බ්‍රේසියර් ජන සංහාර මේ මිනිස්සු මොනවද නොකිව්වේ. හැබැයි වැඩේ තියෙන්නේ මෙවුන් තාම හිතන් ඉන්නේ අර මිනිස්සු ඉස්සරහටනවා වගේ තව දුරටත් රවට්ටන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඒ කාලේ ඉවරයි. ජනතාව බුද්ධිමත්. හොඳයි. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමු වෙනතුරු ඔබට සුබ පැතුම්.